ඉතින් සුබදසක් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අදත් ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්න The New Startup by Rashma YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ A level කරන නංගිලා මල්ලාට මාසයක් ඇතුළතදී මේ A level විභාගය කොට දාගන්න පුළුවන්ද කියලා. right. එතකොට මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඔයාලා මේ මාසයක් වගේ කාලයක් ඇතුළත කොහොමද විභාගයට වැඩ කරන්න ඕන සහ ඒකෙදි ඔයාලා අනුගමනය කරන්න ඕන යම් යම් ක්‍රියාපටිපාටින් ගැන තමයි අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අවසාන වෙනකම් බලන්න ඔයාලට ප්‍රයෝජනයක් වෙන දෙයක් මේකෙදි ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. right. එකටම ඔයාලගේ දැන් මේ මාසයක් නම් තියෙන විභාගෙට. අපි තුන් මාසයක් කියලා දැන් ඔයාලට ඉතුරු වෙලා තියෙන මේ මාසෙ තුලදී ඔයාලා මොනවද කරන්න ඕන විභාගෙට. විශේෂයෙන්ම නම් ඔයාලා මේ අවස්ථාවේ කරන්න ඕන මම මේක මෙහෙම කොටස් දෙකකට බෙදන්නම්. කාලයචිසි නම් සාමාන්‍යයෙන් වැඩ කරගෙන ආපු ළමෙක් සහ සාමාන්‍යයෙන් ඉඳලා හිටලා වැඩ කරපු කොහොමද වැඩ නොකරපු කෙනෙක් හරිය ඉඳලා හිටලා වැඩ කරනවා කියන ඔය ඔක්කොම එකම සෙට් එකකට එකම කුලයකට වගේ දාන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් වැඩ කරගෙන ආපු ළමයි අපිට ඒ කුලයකට දාන්න පුළුවන්. ඒතකොට මම එහෙම බෙදලා ගන්නම්. අපි තුමු සාමාන්‍ය වැඩ කරගෙන ආපු ළමෙක් කියලා. ඒතකොට ඔයාලට මේ මාසයක් නම් තියෙන්නේ මාසයක් වගේ කිරි කාලයක් නම් ඔයාලට තියෙන විභාගෙට ඔයාලා කරන්න ඕන මේ වෙලාව හොඳම දේ තමයි නැවත මතක් කිරීම. ඒ වගේම පාස් පේපර්ස් කරන එක. ඒ වගේම ඒ කියන්නේ නැවත මතක් කිරීම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවොත් එක්ක සෙට් වෙලා මේක කියන්නේ දවසක් දාගෙන නිකන් වල්පල් කතා කරන්න මේ. ඔයාලා මේකට ඇවිල්ලා මේ ફોකස් එක තියාගෙන අද දවසේ මෙන්න මේ ටික කවර් කරගන්නවා කියලා. එහෙම කරන් ඇවිල්ලා ඔයාලා පාඩම් කරලා තියෙන ගමන් එතකොට ඔයාලට තියෙන්නේ ඒ වලින් ප්‍රශ්න ඒ ටික සාකච්ඡා කරගන්න එක. ඊට පස්සේ තව දෙයක් තමයි අර මම කිව්වේ පාස් පේපර්ස් කරන එක. පාස් පේපර්ස් කරන එක කියන්නේ සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු 5ක 6ක වගේ ඔයාලට කරගත්තොත් ටිකක් ඒකෙත් අමාරු ප්‍රශ්න වලට අමාරු වගේ තියෙන ප්‍රශ්න වැඩිපුර ફોකස් කරලා කරගත්තොත් හොඳයි. ඒක මම හිතනවා ඔයාලට ලේසියක් වෙයි භාගෙදී. ඒ වගේම ඔය කාලය තුලදී තව අර ඔයාට අමාරුයි කියලා ටිකක් වැඩිපුර බලා ගන්න ඕනයි කියලා හිතන පාඩම් තියානම් අන්න ඒවට වැඩිපුර ફોකස් එකක් දීලා කරගන්න පුළුවන්. ඒ වගේම නිතරම කොන්ෆිඩන්ස් පිට ඉන්න. ඒ කියන්නේ මේ කාලය තුල ඔයා හැමතිස්සෙම හොඳ ආත්ම විශ්වාසයකින් ඔයාට පුළුවන් කියන හැඟීමෙන් ඉන්න. ඒ වගේම ඔයා ගානක් හදලා පේපර් එකක් කරලා ඒ හැම අවස්ථාවකදීම ඔයාට පුළුවන් කියන හැඟීම ඔයා ඇති කරගන්න ඕන. හරිද? එතකොට ඔයාගේ අරමුණ ගැන නිතර හිතන්න, ඔයාගේ ඉලක්කය ගැන හිතන්න, ඔයා කවුරු වෙන්නද මෙච්චර කාලෙක හින දෙක දෙක හිටියේ බලාපොරොත්තුෙන් හිටියේ කියන එක ගැන හිතන්න. ඒ ඔක්කොම හිතේ තියාගෙන ඔයා කොන්ෆිඩන්ස් පිට මේ වැඩේට ලෑස්ති වෙන්න ඕන. මොකද ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔයාගේ තියෙන විශ්වාසය. ඔයාට පුළුවන් කියන හැඟීම. ඉතින් ඒක ඇති වෙන්නේ නිකන් නෙමෙයි. නිකන් මේ අපිට ඇති වෙන්නේ නැහැ. ඒක අපි වැඩ කරන්න ඕන. අපි ටිකක් කරලා අර මහන්සියලා ඇඟට පොඩි අර මහන්සියක් එද්දි අපිට තේරෙනවා හරි. අපිට පුළුවන් කියලා. ඒ අපි කරන හදන ගණන් හරියද්දි ඒතකොට අපිට හිතෙනවා පුළුවන් කියලා. ඉතින් ඔයාට හදනවා වර්ධිනවා වගේ නම් ඒක වෙනවා නම් ඒවා ආය හදලා පුළුවන් කරගන්න. ඒතකොට ඒ වගේ තව ගණන් දෙක තුනක් ඔයාලා කරන්න. හරිද? මේ වගේ කරගත්තොත් ඔයාලට මේ විභාගෙ තාමත්ම මාසකින් ගොඩ දාගන්න පුළුවන්. මාසෙත් හොඳටම ඇති. එතකොට තවත් මම ඔයාලට සජෙෂන් දුන්නොත් මේ කාලය තුලදී ඔයාලා නම් මෙහෙම දෙයක්ත් ඔයාලා කරගන්න. ටිකක් ස්ට්‍රැටජිකලි මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඒ තමයි ඔයාට පුළුවන් දැන් පහුගිය අවුරුදු ප්‍රශ්න පත්‍ර 5ක් විතර අරගෙන මේක පොඩ්ඩක් ඇනලයිස් කරන්න. ඒ කියන්නේ අපි තුමු පළවෙනි කොටස පේපර් එක කියලා. පළවෙනි කොටස පේපර්. ඒ පේපරේ මොන වගේ ප්‍රශ්නද? ඒ හැම අවුරුද්දකම ඇවිල්ලා තියෙන්නේ මොන වගේ මොඩල් එකේ ප්‍රශ්නද කියලා ඔයා පොඩ්ඩක් ඇනලයිස් කරන්න. සෙකන්ඩ් පාර්ට් එකත් අරන් ඒකේ පළවෙනි ප්‍රශ්නට ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද? දෙවෙනි ප්‍රශ්නට ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද? තුන්වෙනි ප්‍රශ්නට ඇවිල්ලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා ඔය වගේ ආපු ප්‍රශ්න ටික පොඩ්ඩක් ඇනලයිස් කරන්න. ඒ අදාළ සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට අදාළ. එතකොට ඔයාට එහෙම කරද්දී ඔයාට අහු වෙනවා සාමාන්‍ය නිතර ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඒ වගේම හැම අවුරුද්දකම වගේ කොමන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට අහු වෙනවා. ඒ වගේම ඉඳලා හිටලා එන ප්‍රශ්න ඔයාට අහු වෙනවා. එතන මේ වලින් ඔයාට ටිකක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඊළඟ පාර මෙන්න මේ වගේ ඒවා ටිකක් එයි. කියලා අන්න ඔයාට ඒ කියන්නේ කලින් ඔයා පොඩ පුරෝගතනය කරලා ඔයාට පුළුවන් ඒක රෙඩි වෙන්න. එතකොට නිතරම ආපු ටික ඔයාට මේ ඒ ටිකත් ඔයා දැන් කොහොමද ඔයාට පුළුවන් සාමාන්‍ය ඔයා කරන්න පුළුවන් දේවල්. එතකොට අමාරුයි වගේ අර ඉඳලා හිටලා එන්න පුළුවන් වගේ වල පොඩ වැඩිපුර කාලයක් දීලා ඒක කරන්න. ඒ වගේම දැන් ඔයාට ලේසිම ටිකක් ඇති නේද? ඔය ලේසිම ටික තවත් හොඳට කරලා. ඒ කියන්නේ හොඳට කරලා විශ්වාසය හදාගන්න. අනිත් ඉතාමත් වැදගත් දේ තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එක. කාලය කළමනාකරණය කරගන්න එක. අපි දැන් මගේ අත්දැකීම් එක්ක මම දන්නවා සමහර ළමයි හිටිය අපේ A level කාලේ. දැන් මම 2018 A levels නේ. ඒතකොට ඔය A level කාලේ තුල සමහර ළමයි හිටිය ඇත්තටම ගොඩක් දක්ෂයි. ගොඩක් කියලා සබ්ජෙක්ට් එකට මාර දක්ෂයි. ගොඩක් ලකුණු ගත්තා. පේපර් වලට හොඳට එයා උත්තර දීලා තිබ්බ ඔක්කොම කරා. හැබැයි ටයිම් මැනේජ්මන්ට් අවුල්. ඉතින් එහෙම කට්ටිය දැක දැන් උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් හිටියා ඒ ළමයාට හොඳට මාත් එක්ක ඇත්තටම හොඳ තරගයක් එක්ක වැඩ කරපු ළමයි ටියුෂන් ක්ලාසස් වල. එතකොට යාට හොඳ ලකුණු තිබ්බා ඉස්කෝලේ පේපර් වල ලකුණු තිබ්බ ඔක්කොම තිබ්බා. හැබැයි ඒ ලෙවල් එක්සෑම් එකේදී හිතා ගන්න වුණා මටත් ඇත්තටම සාමාන්‍ය රිසල්ට් එකක් තමයි එළ තිබ්බේ. ඒ කියන්නේ ඇත්තටම හොඳ රෑන්ක් එකක් දාලා හොඳ රෑන්ක් කියන්නේ සුපිරියර්ම කැම්පස් යන්න තිබ්බ ළමයි. ඒකට ඒ වුණාට අපිට හිතා ගන්න බැරුණා යාට කොහොමද එහෙම රිසල්ට් එකක් ආවේ කියලා.
එතකොට අතිශය වැදගත් වෙන මම හිතන්නේ ගොඩාක් වෙලාවට දැන් ඒ ළමයා ගියොත් එයා ගොඩක් කාලය ගන්නවා ගණන් හදන්න. හරිද? එතකොට අර අපි දැන් මම මේ ගන්න කොමර්ස් පැත්තෙන් ඒතකොට මැත්ස් වෙන්න පුළුවන් බයෝ වෙන්න පුළුවන් ඕවා ඔයාලා දැනගන්න ඕන ඒකට නම් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් accounting paper එක ගමුකෝ. accounting paper එක ගත්තොත් මේකට සාමාන්‍ය සමාගම් ගාන විනාඩි කීයක් ඇතුළත අපි හදන්නවද මෙන්න මේව ගැන ඔයාලා දැනගන්න. ඒ දැනගෙන ඔයා මේ මාසෙ ඇතුළත කරන්න ඕනේ තමයි අන්නේ ටයිම් එක හදා ගන්නවා. ඒ දැන් විනාඩි 35ක් නම් අපිට විනාඩි 35 මැක්සිමම් විනාඩි 40යි නම් අපිට ගන්න පුළුවන් සමාගම් ගාන හදන්න. ඒ 40ට ඔයා පුරුදු වෙනවා. ඒ 40 ඇතුළත ඔයා සමාගම් ගාන හදන්න පුරුදු වෙන්න ඕන. හරිද? ඒක තමයි ඔයාට මේ වෙලාව කරන්න. එතකොට අර මම කියන්නේ ඒකයි මේ ටයිම් මැනේජ්මන්ට් එක. හදා ගන්න තියෙන හොඳම කාලයක් තමයි ඔයාට මේ තියෙන මාසෙ. මේ මාසය තුලදී අර එකක් අපිට ගන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඕන. ඔයා පේපර් කරලා ඒව කරලා ඔය පේපර් කරනවා කියන්නේ ඒ කරන පේපර් අර දීලා තියෙන ටයිම් එක ඇතුළත කරන්න ඔයා පුරුදු වෙන්න ඕන මේ මාසය තුල. එතකොට මේ දේවල් ටික එකතු වුණාම ඔයාට හිතා ගන්න බැරි ශක්තියක් ඔයා තුල ඇති වෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාට හරිම ලේසි මේ විභාගෙ ලේසියෙම කොට දා ගන්න. ඇත්තට මේක මම හැමදාම කියන්නේ අපේ පන්ති වල ළමයිටත් මම කියන්නේ ඇත්තටම මේ පේපර් මේ මෙවල් මිනිස්සු හදන දේවල් මේ සබ්ජෙක්ට් එකත් මිනිස්සෙක් හොයාගත්තා. ඒකට මේකට ඇතුළත් කරන කරුණුත් මිනිස්සු හදපු දේවල්. ඒතකොට මේ පේපර් හදන්නෙත් මිනිස්සු. ඉතින් ඒක නිසා ඔයාට බැරි වෙන්න විදිහක් නැහැ. හරිද? එකම දේ ඔයා චුට්ටක් මහන්සි වෙලා චුට්ටක් අර ඒකට ඉලක්ක කරලා ඒ පොඩ්ඩක් වැඩ කරන්නයි ඕන. ඉතින් එහෙම කරගත්තොත් ඇත්තටම මේක ගේමක් නැහැ. ඔයාට මාසයක් ඇති මේ ගොඩ දා ගන්න හරියට කරගත්තොත්. එතකොට අර මුකුත්ම දැන් හරියට කරගත්ත නැති ළමයෙක් ගත්තොත්. ඒ කියන්නේ මුලින් ඉඳන් හරියට වැඩ කරේ නැහැ, පන්ති හරියට ගියේ නැහැ. එයාට තියෙන ඔප්ෂන් එක තමයි එයාට තියෙන කොමන් බෙහෙත තමයි අරගෙන පාස් පේපර්ස් කරන්නේ. ඒ වගේම පුළුවන් නම් මේ මාසෙ තුල යාළුවන්ගෙන් හරි කමන්න ඉල්ල ෂෝට් නෝට් ටිකක් අල්ලගෙන ඔයා ටිකක් ඔළුවට දාගන්න බලන්න. තේරෙන දේවල් තියෙනවා නම් යාළුවෙක්ගෙන් හරි ඒක අහගෙන ඒ වැදගත් කොටස් ටික ඔයා මේ ඔළුවට දාගන්න බලන්න. ඔයාට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි අර මම කලින් කිව්වා හරි ස්ට්‍රැටජික් වෙන එක. ඒ කියන්නේ අර දැන් අවුරුදු 5ක් 6ක විතර පේපර් ටික අරගෙන වැඩිපුර මොනවද ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ ආකෘතියේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇනලයිස් කරන්න. ඒ ඇනලයිස් කරලා ඒකට අවශ්‍ය නොලෙජ් එක තියෙන අපි හිතමු මොන හරි අපි හිතමු ලාභ අරමුණු කරනකොට ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා accounting වල. එතකොට ඔයාට දැන් ඒ ප්‍රශ්න කරන්න එකට මට දැනුම තියෙන්න බෑනේ. දැන් ඔයාට පේනවා අපි හිතමු ඔයාට පේනවා මේක හැම අවුරුද්දකම වගේ සාමාන්‍ය ගොඩක් ඇවිල්ලා තියෙනවා. 90ක් වගේ මේ ප්‍රශ්නේ මේ පාඩමේ මේ ප්‍රශ්න මේ වගේ ආකෘතිය ඒවා ඇවිල්ලා තියෙනවා කියලා. අන්න එතකොට ඔයාලට පුළුවන් ඒක සම්බන්ධයෙන් දන්න නැත්නම් ඔයා දන්න ටිකක් හොඳට වැඩ කරන්න පුළුවන් ළමයට හරි කතා කරලා මචං චුට්ටක් මට මේ කියලා දියන් කියලා ඒක හරියට අහගන්න එක. අතරම මේ වගේ කෙටි කාලයක් තුල වැඩ කරන ළමයට මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒ කියන්නේ ඔයා අර වගේ ඇනලයිස් කරලා අමාරු පාඩම් ඒ අවශ්‍ය නොලෙජ් එක ඔයා යාළුවන්ගෙන් හරි ගුරුවරුන්ගෙන් හරි ඒ කතා කරලා දැනගන්න එක ඉතාමත් වැදගත්. එහෙම කරගත්තොත් ඔයාටත් මේ විභාගෙ එච්චර ගේමක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට පොඩ්ඩක් හිතර ඔයාට අර විභාගෙ ලඟ වෙද්දි පොඩ්ඩක් හිතර එනවා. මේක මට කරගන්න පුළුවන්. මේක මට ගොඩ දාගන්න පුළුවන්. පොඩි නොලෙජ් එකක් තියෙනවා මට. දැන් මට මේක කරගන්න පුළුවන් කියන විශ්වාසය ඔයාට එනවා. අන්නේ විශ්වාසය එනවා. මේ විශ්වාසය ආවොත් ඔයාට ඕක කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ අර හරියට කරගත්තේ නැති ළමයි මුලින් ඉඳන් හරියට විභාග කරගත්තේ නැති ළමයිට කරන්න තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි ඒක. හරි දන්නේ නැති පාඩම් යාළුවන්ගෙන් අහගෙන ඔයත් ඇනලයිස් එකක් කරලා එහෙම පාස් පේපර්ස් ටිකත් එහෙම ප්‍රශ්න ටිකක් කරගෙන එහෙම පිළිවෙලට යන එක තමයි හොඳම දේ. හරිද? ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඇති. මොකද මම කලින් සමහර වීඩියෝස් දාලා ඇති ටිකක් දිගේ වුණා. ඉතින් මම හිතනවා ඒක ටිකක් ළමයිට බෝරින් කාලයක් ගොඩක් යනවනේ. ඔයාලට දිග වීඩියෝස් ඕන නම් කමෙන්ට් කරන්න. ඒතකොට මම ඒක දිග වීඩියෝස් දාන්න. නමුත් මම හිතනවා ඔයාලගේ ටයිම් එකත් ඉතාමත් වැදගත්. ඉතින් ඒකින්ද අවශ්‍ය දේ හොඳ විදිහට කතා කරන එක වෙන්න ඕනනේ. ඉතින් මම හිතනවා ඒක තමයි මම දැන් කරන්න බලාපොරොත්තු වෙන වාට මේ කුඩා වීඩියෝස් කියන එක සාමාන්‍යයෙන් විනාඩි උපරිම 10ක් 15ක් අතර උපරිම නැත්නම් ඊට වඩා අඩු එහෙම තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔයාලට දිග වීඩියෝස් ඕන නම් කියන්න. අපි යම් යම් මාතෘකා ගැන හොඳට කතා කරමු. ඔයාලට තේරෙන විදිහට. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මගේ යම් කිසි දැනුමක් ඉගෙන ගත දෙයක් තියෙනවා නම් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නක. මොකද මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අපේ අනාගත පරපුරට. ඒ වගේම අපේ තරුණයන්ට ඉස්සරහට අපි ඔක්කොම එකතු වෙලා දියුණු වෙලා මේ රටත් ගොඩ දාගෙන ලෝකෙටත් හොඳ සේවයක් කරන්න මම හිතන්නේ ගොඩක් රුකුලක් වෙයි අපි ඔක්කොටම. ඉතින් ඒකයි මටත් දෙන්න පුළුවන් යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒක මම නොපැකිලිව බෙදා ගන්න තමයි මම try කරන්නේ. ඉතින් ඒක තමයි මම මේකදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අද ඔයාලට හොඳයි නම් අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. ඒ වගේම අපි දාන වීඩියෝස් නිතර බලන්න ඕන නම් ඔයාලා අපි subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලගේ මේ වගේ තත්ත්වයන් වලට මේ වගේ කියන්නේ මේ වගේ උපදේශක් ඕන කියලා ඔයාලා හිතන යාළුවෝ ඉන්නවා නම් යාට මේක share කරන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනකම් අදට මම ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.